Hello guys, welcome back to another video in Rexotech එකේ. ඉතින් අද කතා කරන්න යන්නේ Cloud AI එක ගැන. ඉතින් ඊට කලින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුති කරන්න ඕනේ මගේ YouTube channel එකේ අලුතෙන් හදපු YouTube channel එකේ ගොඩක් කට්ටිය මාව follow කරලා subscribe කරලා තියෙනවා. ඉතින් ඒකට මම ගොඩක් thank you ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට උදව්වක් තියෙනවා නම් මගේ මම මේක number එක දාන්නම් description එකේ හැරි මගේ account එකේ හැරි ඔයගොල්ලන්ට අපෙන් දන්න දෙයක් තියෙනවා නම් හරි ඔයගොල්ලෝ දන්න දෙයක් කෙරේ අපිට කියලා දෙන්න තියෙනවා නම් දාන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ YouTube channel එකේ ඉතින් මේක ඔයගොල්ලෝ දැන් දාලා තියෙන වීඩියෝ එකත් ඔයගොල්ලෝ බලලා තියෙනවා ගොඩක් කට්ටිය වීඩියෝ එකටම ගිහින් වීඩියෝ එකම බලලා තියෙනවා. අපි බලමු වීඩියෝ කොච්චර කට්ටියක් බලලා තියෙනවද කියලා. වීඩියෝ එක දැන්ට 29 views ඇවිල්ලා තියෙනවා එක දවසකින්. ඉතින් ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් thank you ඒකට. කමෙන්ට් කරපු කට්ටියන්ටයි සබ්ස්ක්‍රයිබ් කරපු කට්ටියන්ටයි. ඉතින් කොහොමද අපිට පළවෙනි පාට 1k ගහමු. ඉතින් මගේ අනිත් YouTube channel එක අනිත් YouTube එකෙන් මම එන්නන්න ඒකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒකේ 1.30k තියෙනවා. ඉතින් අනිත් එක ඒක අපි 2k කොහොමද ගහන්න ඕන guys. ඉතින් ඒ වගේම දැන් මේකේ thank you ඔයගොල්ලෝ මට 10 subscribersලා ගෙනාවට. ඉතින් අපි 1k කොහොමද ගහගමු එහෙනම් guys. හරි අද කතා කරන්න යන්නේ Cloud AI එක ගැන. ඉතින් අපි පළවෙනිම Cloud AI කියලා ගහලා ඔයගොල්ලන්ට Google එක හෝ ඔයගොල්ලන්ගේ තියෙන ඕන වෙබ් බ්‍රවුසර් එක Cloud AI කියලා ගහලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේව පළවෙනි සයිට් එකක් ආවොත් ඒව නෙමෙයි ඇත්තම සයිට් එක. මේකේ ඔරිජිනල් සයිට් එක ඉන්නේ Cloud AI කියලා මෙන්න මේම සයිට් එකක්. හරි. ඔය සයිට් එකට ගියන් පස්සේ ඔයගොල්ලන්ට වෙබ් එක ඩිසයින් කරන්න පුළුවන්. ඉතින් දැන්ටම ගොඩක් කට්ටිය වෙබ් පේජස් හදනවා, වෙබ්සයිට් හදනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඉතින් Cloud AI එකට ඔයගොල්ලෝ ආපු ගමන් මෙතන තියෙන content Google ඔයගොල්ලන්ගේ ඕනම Google එකේ ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් මම මගේ තියෙන Google account එකකින් යනවා. ඕගොල්ලන්ට Google account එක තියෙනවා නම් මෙන්න මේම යද්දි enter the code කියලා පෙන්නයි. يعني සමහර වෙලාවට දැන් Google එකේ notifications ටික ඇවිල්ලා තියෙන හින්දා. ඉතින් එතකොට ඔයගොල්ලෝ ගන්න ඕන ඔයගොල්ලන්ගේ phone එකේ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ phone එකේ තියෙනවා කියනවා දැන් මේ Google account එක දැන් මම මේකෙන් verify it's that you කියලා. ඒ කියන්නේ ඒ කට්ටියන්ට බලන්න ඕනේ කවුද ඔයාද ඇත්තටම කියලා. ඒකින්ද එම එනවා. මේම කරන්නකොට ඔයාලට මෙන්න මේම confirm that Scooby කියලා නේම එකක් එනවා. එතකොට ඔයා confirm කරන්න. ඊට පස්සේ ඔයා confirm කරාන් පස්සේ loading එනවා. චුට්ටි වෙලාවක් යනවා. චුට්ටි වෙලාවකින් පස්සේ ඔයාට original Cloud එකට එනවා. ඊට පස්සේ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි guys මෙන්න මේ ටික් දෙක ක්ලික් කරන්න. ඒ කියන්නේ ඒ කට්ටියන්ගේ themes වලට කැමති කියන එක තමයි ඉතින් කියන්නේ. මෙන්න මෙතන තියෙනවා මේ මගේ වෙබ් ඒ කියන්නේ මගේ playlist එක මම දාන්න ඉස්සර guys. ඉතින් ඒ playlist එකේ Pro එකයි Pro Max එකයි යන මම ඔයගොල්ලන්ට ගේනවා. අද අපි කතා කරන්නේ free. ඉතින් free එකේ අපිට තියෙනවා chat on web, iOS, Android and your desktop, generate code and visualize data, write, edit and create content, analyze text and images, ability to search web, create files, execute code, unlock more cloud with desktop extensions කියලා තියෙනවා. ඉතින් මේකේ මේ ගොඩක් අපිට features හම් වෙනවා free එකේ. ඒ කියන්නේ free. Cloud එකේ free එක තියෙනවා, pro එක තියෙනවා, max එක තියෙනවා. හරි අපි කතා කරමු pro එක ගැන guys. pro එකේ තියෙන්නේ more use, cloud code ඒ වගේ unlimited projects හදන්න පුළුවන් මේ pro එකේ. දැන් මේක අපිට සීමිත ප්‍රමාණය පුළුවන් free එකේ. ඉතින් හැබැයි අරකේ අපිට ගොඩක් හදන්න පුළුවන් ඉතින් guys. ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මේකේ $100 ගෙවුවම ඒ කියන්නේ ඒක monthly bill එක ගෙවන්න තියෙන්නේ US dollars වලින්. ඔයා ඒ කියන්නේ $100 ගෙවුවම පස්සේ choose 5x or 20x more usage than pro. ඒ කියන්නේ අපිට ඒකට වඩා quickly ඒ කියන්නේ quick result එකක් confidence result එකක් වගේම high performance results ගන්න පුළුවන් කියලා තමයි මෙන්න මේක කියන්නේ. හරි අපි දැන් free එක choose කළා. මෙන්න මෙතන තියෙන එක දේවල් ටික මෙතනින් ඔය skip කරන්න. ඔයා download කරනවා නම් ඔයාට download කරන්න පුළුවන්. හරි මෙන්න මේකේ ඔයාගේ name එක දෙන්න ඕනේ. ඊට පස්සේ මම මගේ name එක දෙනවා. මගේ name එක දුන්නා පස්සේ මෙතන අහන coding ඔයා මොනවද ගන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි මම දෙන්නේ content creator කෙනෙක්. ඔයාලට තුනයි දෙන්න පුළුවන්. මේකේ ඔයා කැමති තුනක් දෙන්න. මම දෙන තුනම වෙන්න ඕනේ නැහැ. හරි maybe lady කියලා දාන්න කියන්නේ ඒ කට්ටිය අය මම වන්දෝ.
යට තියෙන I have my own topic කියලා. ඔයාට මේ topic එක ඔයාලා තියනවා නම් ඔයාට ඒක කරන්න පුළුවන්. happy monday rexotech කියලා ඕගොල්ලන්ට පේනවා දැන් මෙතනින් එනවා. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මෙතන free plan upgrade කියලා තියෙනවා. අද මේ වීඩියෝ එක ටිකක් ඩික් වෙනවා. මොකද කිව්වොත් cloud AI කියන්නේ සාමාන්‍ය චූටි AI එකක් නෙමෙයි. ඉතින් ඒක ගැන කතා කරද්දි ගොඩක් වෙලා යනවා guys. ඉතින් අපි දැන් prompt එකක් දීලා බලමු. හරි. okay. Can you create a web page for my YouTube creations. Name and make some points that refer the person. හරි මම මේ වගේ පොඩි prompt එකක් ගෙවුවා. ඔයගොල්ලන්ට prompt ඕන නම් ඉතින් අපේ prompt2.com එකට යන්න. prompt2.com කියලා එකක් තියෙනවා. ඒකේ Rexo කියලා තියෙනවා යටින්. ඔයා content creator කෙනෙක්ට මේක මාර වැදගත් guys. ඇත්තටම ඔයගොල්ලෝගේ දන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ IT ගැන දන්නේව නැති කෙනෙක් ඔයාට මේ වගේ what's your name your channel just type in chat and get started building your page. හරි අපි හරි මම මේක දැම්මා. මගේ නම කියන්නේ YouTube channel එකේ නම. ඔයා YouTube page එකක් හදනවා. එක්ක ඔයාගේ business එක build up කරනවා නම් ඒකට ආරියන page එකක් ඔයාලා create කරන්න ඕනේ. ඉතින් මේ create කරන page එක guys ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ හරි කියන්නේ ඒ page එක Google එකේ ගහුවම එන්න විදියට හදාගන්න ඕනේ නම් මෙන්න මේ Cloud AI එක ගොඩක් වැදගත් වෙනවා. මේකෙන් studies වලට ගොඩක් වැදගත් වෙනවා. මම කියන ICT ළමයින්ට ඉතින් මම උනා daily use කරන එකක් තමයි මේ Cloud AI එකෙන් ගොඩක් දේවල් මම අහගන්නවා coding ගැන. ඔයාලට ඕන නම් website එකක් හදන්න, web page එකක්, app එකක් හදන්න මේකට coding එහෙම ඉල්ල ගන්න පුළුවන්. coding දන්නව නැති කෙනෙක්. ඉතින් මේකට ටික වෙලාවක් යනකම් අපි කතා කරමු ඊටු දේවල් ටික. මෙන්න මේ code කියලා අන්න හරි. ඔන්න ඉතින් ටිකක් ආවනේ. ඔන්න දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අයිද දැන් මගේ ගාව මෙච්චර subscribersලා නැහැ. total views එක 2.1 million, rating එක 4.9 subscribersලා. ඔයාලට මෙන්න මේකේ වෙනස් කරගන්න පුළුවන්. latest uploads මේ දින about එකට ගිහිල්ලා ඔයාලට about එක බලන්න පුළුවන්. මේ වගේ ඔයාලට ඕනම එකක් click කරන්න පුළුවන් විදියට තමයි මේ කට්ටිය page එක හදන්නේ. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දැන් මෙතන දැන් මේ මම දාපු videos නෙමෙයි මේ කට්ටිය හදලා තියෙන එක. you can update the placeholder status, video titles and create. Hi, thank you. ඉතින් මෙන්න මේ වගේ ඔයාලන්ට web page එක හදාගන්න පුළුවන්, website එකක් හදාගන්න පුළුවන්. මෙන්න subscribe කියලා දාන්න පුළුවන්, watch latest වලට යන්න පුළුවන්. මේවා දැන් ඇයි වැඩ කරන්නේ නැති කියලා ඔයගොල්ලෝ බලනවා ඇති. එකම හේතුව තමයි මම මේවට මේ subscribe කරන්න මගේ account එක නිමීම තියෙන්නේ. ඒකට මගේ account එකේ details වගේම දෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට බයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ account එකේ details මේ වගේ නොදන්න software එකට ඔය AI එකට දීලා එක leak වෙයි කියලා ඔයා දෙන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පොඩි fake YouTube channel එකක් හදන්න ඒකේ දේවල් ටික ඔයා දෙන්න. දැන් ඔයාලට මෙතන පෙන්නනවා මේ මෙව්වෙම අපිට වෙනස් කරගන්න පුළුවන් guys. දැන් මෙව්වෙම මේව කරලා එයාට කිව්වම එයා වෙනස් කරලා දෙනවා. මේකේ තියෙන subscribersලා ගැන මෙන්න මේක Rexotech tech education creator. Tech method is tech AI coding tutorials and reviews. Hey, welcome for Rexotech. You are go to the channel for the breaking down complex technology into simple easy to flow content. මෙන්න මේ වගේ චූටි web page එකක් හදන්න පුළුවන්. හරි. මෙන්න මේකේ කියලා තියෙන එක අපි කියලා බලමු guys. එහෙනම් here's your Rexotech YouTube channel create a page. It included hero section. හරි. Navigation between videos topics and recorder තියෙන contact tab. හරි. Yes, you can update this placeholder state video times and real info. real info දාලා නැතුව මේක හදලා තියෙන්නේ. real info දැම්මත් ඔයගොල්ලන්ගේ ඇත්තම informations දාන්න පුළුවන්. හරි, want me to tweak the colors, layout and more section to export the downloadable HTML file එකට. Yes. Wait. Yes. Give.
හරි මම ඒක දෙන්නම් yes give කියලා. ඒක දෙනවා පොඩ්ඩක් කියලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට HTML ෆයිල් එකක් හදන්න. ඉතින් ඔයගොල්ලෝගේ මෙන්න මේකේ HTML කියලා එකක් ගහුවම එන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ HTML කියලා ගහුවම මේ version point HTML තමයි පෙන්නන්නේ. ඉතින් HTML ඔයගොල්ලන්ට ගහලා බලන්න පුළුවන් notepad වල මෙන්න මේ වගේ notepad වල ඔයගොල්ලන්ට HTML ගහලා බලන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා. notepad plus එක තමයි ගොඩක්ම අර HTML ගහනකොට use කරන්නේ. මම හිතන්නේ මේ එක මගේ ඩවුන්ලෝඩ් නෑ guys. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙයා දෙනවා අපිට. guys ඔන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ කෝඩ් එකක් දීලා තියෙනවා. මේකට තමයි කෝඩ් කියන්නේ. ඉතින් අපි ඇත්තනම doc type HTML එකකින් තමයි කෝඩ් පටන් ගන්න බලමු මෙයා එහෙමද පටන් ගන්න දෙන්නේ කියලා. මේ doc type HTML මම කියේ HTML එකේ doc type එක තමයි අපේ මේන්ම type එක HTML එක පටන් ගන්න. මෙන්න මෙතන මේ download icon එක අපිට පෙන්නනනේ. මේක ඩවුන්ලෝඩ් කරන්න දැම්මම ඔයාට Cloud app එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් Cloud app එක ඩවුන්ලෝඩ් කළාන් පස්සේ ඔයාගේ මෙන්න මේ home screen එකට මෙතනට app එක එනවා. app එක ආවන් පස්සේ guys ඔයගොල්ලන්ට පුළුවන් ඒ app එකෙන් web page website එකක් හදලා මෙන්න මේවා. දැන් මේකට අපි ගිහිල්ලා බලද්දී මේ Daraz කියලා යවුවම දැන් මෙතන මේ web page එකක් මේක website එකක් guys. මේ වෙබ්සයිට් එක ලෝඩ් කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලට හදා ගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකට ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ බිස්නස් එකක් කරන ඉන්නවා නම් ඒ බිස්නස් එකට ඔයාලට හදා ගන්න පුළුවන් එකම දේ තමයි මේ Cloud එකකින් ගොඩක් උදව් ගන්න පුළුවන් කියලා මම මේ වීඩියෝ එක ගෙනා. ඉතින් අද අපි වීඩියෝ එක ඉවර කරනවා. මොකද කිව්වොත් ඉස්සරහට තව වීඩියෝස් ගේලා තියෙනවා. මේ වීඩියෝ එක දික් කළා ඇති. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මේ Rexotech code HTML එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ මෙතන ඩවුන්ලෝඩ් වෙච්ච එක මෙන්න මේක ඕපන් කරන්න පුළුවන්. ඕපන් කරාන් පස්සේ විනාඩියක් දෙන්න guys අපි බලමු කොහොමද ඕපන් කරන්න කියලා. ඒකත් මම කියලා දෙනවා වීඩියෝ එක අවසන් කරමු කියලා. මෙන්න මේක ඕපන් කරාදී හරි මෙන්න මේ වගේ ඔයාගේ browser එකක් ඉල්ලනවා. ඒක Google විදියට තමයි එන්නේ. ඒකෙන්ද ඔයා Google එක දෙන්න. ඔන්න ඉතින් මගේ වෙබ් පේජ් එක හැදුවා guys. ඔන්න ඔය විදිය තමයි ඉතින් වෙබ් පේජ් එක හදන්නේ. මේකට වීඩියෝස් එකක් දාලා නැහැ මම. වීඩියෝස් දාන්න ඕනේ. මේක ඉතින් මගේ මේක නෙමෙයි මගේ ඔරිජිනල් වෙබ් පේජ් එක. මගේ ඔරිජිනල් වෙබ් පේජ් එක මගේ ලින්ක් එකකින් දාලා තියෙනවා. මේ වගේ ඔයාලට සාම්පල් වෙබ් පේජස් හදාගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මගේ වෙබ් පේජ් එක මම හදලා මෙන්න මේක දැන් මම මේ කොපි කරලා කාටරේ දුන්නොත් මේකෙන් එයාට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් 105 ඒ වගේ ඔයාලට මේකේ වෙනස් කරගන්න පුළුවන් මේ watch latest වලට ගියාම මෙන්න මේක තමයි latest. ඒ කියන්නේ 1 week ago 2 week ago how I built a chatbot in 30 minutes ඒ වගේ ඔයා ගහලා බලලා ඔයාට ඇමරිකන් ඔඩියන්ස් ද ඒ වගේ ගොඩක් ඔඩියන්ස් වලට ඔයාට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ මේක ඔක්කොම වැඩ මේ ඔයගොල්ලන්ට පේන ඇති. මේ contact එකට ගියාම contact එකේ නම් මාව contact කරගන්න විදිහ මම දාලා දුන්නානේ කට්ටියන්ට. ඒ කියන්නේ මේ කට්ටිය දැන්ට දීලා තියෙනවා YouTube business email මේක fake එකක්. Twitter එක fake ඒ ඔක්කොම ටික fake. මේ ඔක්කොම fake. ඉතින් මේවා ගෙහුවා කියලා මේ නිකන් යනවා. Instagram එකට ගියාට මාව නෑ ඇත්තටම පේන්නේ. මං කියන්නේ මේ වගේ වැඩ කරන විදියට හදාගන්න පුළුවන් ඔයගොල්ලෝගේ මේක. ඉතින් අදට වීඩියෝ එක thank you එනවා. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හමු වෙනවා guys. bye.